ධර්මානුශාසනාව අද දේශිකානන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නාවියනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආමභන්ති පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මඤ්ඤපනා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං ආමබන්ති समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संगमुक्तदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සෝමිත්තා සාගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථිං
ඉති උද්ධමදෝ තිරියං සම්බදි සම්බත්ත කාය සම්භාවන්තං ලෝකං මෙත්තා සාගතේන චේතසා හරිත්වා විහෙරති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේගේ සුදු බුදු රැස්නේ දෙන දළදා ස්පර්ශයෙන් දේශනා කරන ලද සුවාසෝදාසක් ධර්මස්කන්ධයේ පැවති උතුම් බුද්ධ වචනය මේ මාතෘකා කරන් දෙන ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම ලෝතුරා බුදු පදවිය පතන මහා බෝධිසත්වයන් වහන්සේලා පුරනු ලබන දස පාරමිතාවන්ගෙන් නමවැන්න මෛත්‍රී පාරමිතාවයි. මෛත්‍රී පාරමිතාව සම්බන්ධ වූද මෛත්‍රී ධ්‍යාන මෛත්‍රී චේතු විමුක්තිය සම්බන්ධ වූද සූත්‍ර පාඨයක් මාතෘකා කරන් තියදුනේ. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන වේලාවයි. ධර්ම ශ්‍රවණය කිරීම සැබවින්ම භාවනාවක් විය යුතුයි. එනිසා තමයි බණ ඇසීම, ධර්මයේ දේශනා කිරීම, ධර්ම සත්‍යයනා කිරීම, ධර්ම මනසිකාරයේ නිවන් දොරටුවක් වන්නේ. ඒ විදිහේ නිවන් දොරටු පහක් අපේ සම්බුද්ධ ශාසනයේ තියෙනවා. බණ ඇසීම පළමුවෙන්න, බණ දැසීම දෙවන්න, ධර්ම සත්‍යයනේ තුන්වන්න, ධර්ම සම්මර්ෂණයේ හතරවන්න, භාවනාව පස්වන්න. ඒ මුලින් කියන ලද සතරක් නිවන් දොරටු වන්නේ භාවනාවක් වැඩිනසේ එහිදී නෙවෙයි. දේශකයන් වහන්සේ ශේඛියා සිකපද 16ක් සිටේ දරාගෙන අදිෂ්ඨාන පහක් සිටේ අදිෂ්ඨාන කරගෙන කර්මස්ථාන ශීර්ෂයෙන් ධර්ම දේශනා කරන්නේ නම් දේශකයන් වහන්සේට ඒක නිවන් දොරටුවක් වෙනවා. ශ්‍රාවක පිරිස අන්‍ය විහිත නොවේ සාවධානව දෙසවම් නවාගෙන භාවනාවකට යෙදුනා හා සමානව සමාධිගතව ධර්ම ශ්‍රවණය කරන්නේ නම් එයාට ඒක නිවන් දොරටුවක්. නිසා මේ ගත කරන ස්වල්ප වේලාව අප සෑම දිනකටම ඥාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් කාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට නිවන් දොරටුවක් බාටපත් වේවා කියන අදිෂ්ඨානින් ධර්ම ශ්‍රවණය කරමු. මාතෘකා කළ සූත්‍ර පාඨය සිය ගණනාවක් සූත්‍ර දේශනාවන් දක්ින් ලැබෙන වටිනා සූත්‍ර පාඨයක්. මේ හැඳින්වෙන්නේ මෛත්‍රී භාවනාව සම්බන්ධවයි. සෝ මෙත්තා සහගතේන චේතසා ඒකම් දිසං පරිත්වා විහෙරති. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසේ අයත් දෙවියන් මනුෂ්‍යයන් සෑත යම් තාක් නිවන් මඟ ගමන් කරන්නන් වෙතොත් ඒ හැම දිනාටම සාධාරණ වචනයක් සෝ කියන මේ වචනය එවැනි මඟඵල නිවන් සඳහා යොමු වූ සිත් ඇති නනවතුන් විසින් වැඩි යුතු කර්මස්ථාන භාවනා රසක් තියෙනවා. සමත භාවනා වශයෙන් 40ක්. ඒ සමත භාවනා 44න් බ්‍රහ්ම විහාර භාවනාවකයි කමඨානක් මෛත්‍රී කියන්නේ. ඒ මේ මෛත්‍රී සාගත සිතින් මෛත්‍රී සාගත සමාධි සිතින් එක් දිශාවකට මෛත්‍රී විහිදුවා පතුරුවා වාසය කරනවා. තථා ဒ ුතියං තථා තතියං තථා චතුත්ථින් දෙවෙනි දිශාවට, තුන්වෙනි දිශාවට, හතරවෙනි දිශාවටත් එවාගෙම ඉති උද්ධමදෝ උඩ යට දෙදිශාවටත් තිරියං ආස්පස දස දිශාවටම සම්බදි සම්බත්තාය මුළු තුන් ලෝක ධාතුවටම ආත්ම භාව සංඛ්‍යාත සියලුම සත්‍ය ප්‍රජාවටම මෙත්තා සහගතේන චේතසා හරිත්වා විහෙරති අවේරේන අභ්‍යාපජ්ජේන වෛරයක් නැති, තරහක් නැති, පටිඝ සංඥාවක් නැති මෛත්‍රී චේතෝ විමුක්තිය විහිදුවමින් පවත්වමින් වාසය කරනවා කියන එකයි මේ ගාථා පාඨයේ සූත්‍ර පාඨ කෙටි තේරුම. විශේෂයෙන්ම බෞද්ධයන්ට මේ මෛත්‍රිය කියන වචනේ බොහෝම සුපුරුදු වචනයක්. මේ මෛත්‍රී කියන වචනය පුදුම ආශ්චර්යජනක වචනයක්. මේ මෛත්‍රී කියන වචනය අපි තේරුම් ගන්නවා නම් සැබවින්ම ඒක ඇති දසපාරමිතාම පුරන්නට
මේ මෛත්‍රී පිහිටා සිටගෙනයි මහා බෝධිසත්වයන් වහන්සේලා දසපාරමී පුරන්න සමර්ථ වන්නේ. මේ මෛත්‍රී කියන මිශ්‍ර සිංහල වචනේ පාලි වචනේ හඳුන්වන්නේ මෙත්තා. මෙත්තා, මෙත්ති, මෙත්තා, මෙත්තායන, මෙත්තාය සත්‍යං කියලා ධම්මසංගණේ ප්‍රකරණයේ නිච්ඡේප කාණ්ඩයේ වචනයක් සඳහන් වෙනවා. මේ මෙත්ති, මෙත්තා, මෙත්තායන, මෙත්තාය සත්‍යං කියන වචනේ හැදලා තියෙන්නේ මිද සිනීහණී කියන ධාතුවෙන්. මිද සිනීහණී ඒ කියන්නේ මිද ධාතුව පාලි භාෂාවේ ධාතු ප්‍රකෘතියක් වෙන මිද ධාතුව. ඊ තේරුම සිනීහණී ඒ කියන්නේ මෘදු භාවයට පත් කරවීම අර්ථයෙහි සිනිඳු බවට සංසුම් බවට සීතල බවට එවාගෙම හිතයි සේබාට පමුණු අර්ථය තමයි මිද කියන ධාතුවේ තියෙන්නේ. මේ මිද ධාතුවට ප්‍රත්‍යක් යෙදලා මෙත්ති මෙත්තා මෙත්තායනා කියන මේ පද හැදලා තියෙනවා. මේක තේරුම මිත්තේ භවාති මෙත්තා මිත්‍රයා කෙරෙහි පවත්නේ මෛත්‍රියයි. මිත්‍රයා කියන්නේ කවුද? මාතා මිත්තං සකේ ঘরে තමන්ගේ නිවසේහි මෞඛ්‍ය දෙපළ මිත්‍රයෝ. මිත්‍රයෝ කියන්නේ මෙතන යහළුවෝ කියන තේරුම නෙමෙයි. ඒ වගේ කෙටි අර්ථයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හදවතින්ම දියුණුව කැමැති අය. දෙමව්පියන් දෙන්න තරම් දරුවන්ගේ දියුණුව කැමැති කෙනෙක් ලෝක ධාතුවේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් පවා පිහිටවන්නේ දෙවනුවයි. එනිසා කුඩා කලපටන් මව් කුසේ ජීවත් වෙන කාලේ පටන් දෙමව්පියන්ගේ පරම මෛත්‍රියක් පවතිනවා දරුවන් කෙරෙහි. මේ මෛත්‍රිය හදවතින්ම අවංකවම දෙමව්පියන් පවත්වන බැවින් දෙමව්පියන් දෙකින මාතා මිත්තන් සතේ ঘরে. එතන මාතා කියන වචනයට මාතා පිතරෝ කියන වචන දෙකම අයිති වෙනවා. මෞඛ්‍ය දෙපළ සෝකීය නිවසේහි පරම මෛත්‍රිය තෝන මිත්‍රයෝ. ඒ කියන්නේ දරුවන්ගේ ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන්, නුවණින්, ධනයෙන්, දාන්යෙන්, යසසෙන්, ඓශ්වර්යයෙන් හැම දෙයකින්ම දියුණුව කැමති වන්නේ හදවතින්ම දියුණුව කැමති වන්නේ මෞඛ්‍ය දෙපළ. ගුරු ශිෂ්‍ය සම්බන්ධයක් මේ වගේ. ශිෂ්‍යයන් වෙත පරම මෛත්‍රිය දක්වනවා ආචාර්ය උපාධ්‍යාය උත්තමයෝ. නිසා ඒ උතුමන්ගේ సంతානවල ශිෂ්‍යයන් කෙරෙහි මේ පරම මෛත්‍රිය පිහිටනවා. මෙන්න මේක නිසා මෞඛ්‍යයන් ගුරු උතුමන් වැනි සත්පුරුෂ సంతානවල පවත්නා වූ උතුම් ගුණයට කියනවා මෙත්තා කියන මේ වචනය. එතකොට මේක ඉබේ පිහිටන අතර දෙමව්පියන්ගේ මේක භාවිතා කිරීමෙන් පුළුවනි ධ්‍යාන බාට පවා පැමිණෙන්න. මෛත්‍රී ධ්‍යාන බාට පමුණවන්න පුළුවන්. එනිසා මේ මෛත්‍රිය පිළිබඳව අපි වඩාවත් ක්‍රමානුකූලව අපි දියුණු කරන ඇති ඉගෙන ගත්තොත් අපට සෑම වෙලාවකම පුළුවනි මෛත්‍රී සිතින් දවස ගෙවන්නට. අපි අවදූතම් පටන් නින්දට යනතුරු සෑම කටයුත්තකදීම මෛත්‍රී සිතින් ජීවත් වෙන්න පුළුවනි. මේක වඩන හැටි ක්‍රමානුකූලව තේරුම් ගත්තොත් මෛත්‍රී කියන මේ උතුම් ගුණය හද සංකාණයේ පිහිටුවා ගැනීමෙන් මා ආනිසංස 11ක් ලැබෙන බව මෙත්තානිසංස සූත්‍රයේදී අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතයේන මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙනවා. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුත්ථිතාය පරිචිතාය සුසුමාරද්ධාය ඒකාදශානිසංසා පාටිකංකා. ඒ කියන්නේ මේ මෛත්‍රී චේතෝ විමුක්තිය හෙවත් මෛත්‍රී භාවනාව මෛත්‍රී චිත්ත සමාධිය භාවිත කරන ලද්දේ නම් ආසේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් 11 මහා අනිසංසයක් ලැබෙනවා. ඒ මොනවාද? සුඛං සුඛති සැපෙන් නිදා ගන්නවා. සුඛං පටිබුද්ධති සැපෙන් අවදි වෙනවා. න පාපකං සුඛිනම් පස්සති නපුරු සිහින නොදකින්නේ වෙනවා. මනුස්සානං පියෝ හෝති ගෙල තලදි මුතු හරයක් වාගේ හිසේ තලදි මල් වඩමක් මල් ඔතුන්නක් වාගේ මිනිසයන්ට ප්‍රියමනාප වෙනවා. අමනුස්සානං පියෝ හෝති දෙවියන්ට භූතයන්ට පිසාචයන්ට අමනුෂ්‍යයන්ට පවා ප්‍රියමනාප කෙනෙක් ගරු කටයුතු බවට පත් වෙන කෙනෙක් වෙනවා. දේවතාරක්ඛන්ති ආරක්ෂක දෙවි දේවතාවෝ
මෛත්‍රිය වඩන්න යහතින් රැක ගන්නවා. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. ජින්නෙන් හෝ වතරිතෙන් හෝ අවියාවද වලින් මේ මෛත්‍රිය වඩන්නාට අනතුරක් වන්නේ නැහැ. සුවතං චිත්තං සමාධියති. වහාම හිත සමාධිගත වෙනවා. මුඛවන්නෝ විපස්සීදති. මුහුණේ වර්ණේ පහපත් වෙනවා. අසම්මූල හෝ කාලං කරෝති. නොමුලාව මරණාසන්න මොහොතේ සිහිනුවණින් අන්තිම හුස්ම හෙලනවා. උත්තරින් අපපති විද්ධන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. මේ ජීවිතයේදී අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත නොහැකි වුණා නම් ඒකාන්තයෙන් මෛත්‍රී භාවනා බලයෙන් රූපාවචර බඹලෝ නමයකින් එකතු උපදිනවා. ඒ කියන්නේ ප්‍රථම ධානයෙන් මෛත්‍රී ප්‍රථම ධාන ලබාන සිටියානම් ප්‍රථම ධාන භූමිතල 3ක් වෙනවා. ඒන් එකක උපදිනවා. ද්විතිය ධානය ලබා සිටියානම් ද්විතිය ධාන භූම 3න් එකක උපදිනවා. චතුර්ථ මේ තෘතිය ධාන ලබාන සිටියානම් තෘතිය ධාන භූම 3න් එකක උපදිනවා. ඒකවත් මේ කියන ආනිසංස 11ක් මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කළ තියෙනවා. ඒවා සම්බන්ධ අපි නැවත නැවත සාකච්ඡා කරමින් දහම් පොත්පත් කියවමින් අවබෝධ කරගත යුතු වෙනවා. ඒ කියන්නේ හැමදෙනාම කැමැති සැපෙන් නිදා ගන්න. මේ සැපෙන් නිදා ගන්නට නම් මෛත්‍රිය වඩමින් නිදාගත්තොත් ඉතාම සැපෙන් නිදා ගන්න පුළුවන්. ආවද සතුටුයි සතුටු මුහුණෙන් ප්‍රබෝධ මුහුණෙන් නෙළුම් මලක් පිපෙන්නා වගේ උදේ හිමිදිරි උදේ අවදි වෙන්නේ. ඒ විදිහේ ප්‍රබෝධ සිතකින් පහන් සිතකින් අවදි වෙන්න නම් මෛත්‍රී භාවනාවෙන් නිින්දට යන්නට ඕනේ. කවුරු සතුටුයි නපුරු සීනයක් වත් නොදකින්න. ඒ කියන්නේ නපුරු සීන දැක්කොත් හිතට භයක් ඇති වෙනවා. නමුත් මෛත්‍රිය වඩන්නාට නපුරු සීනයක් පේන්නේ නැහැ. නම් පේන්නේ සුබ යහපත් දෙයක් පමණයි. ඒ වගේම මිනිස්යන්ට ප්‍රිය වෙන්න, අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙන්න මෛත්‍රී තරම් දෙයක් නැහැ. එනිසා මිනිස්යන් අපට අවනත කරගන්න, මිනිස්යන්ගෙන් ධාර්මික උපකාර ලබා ගන්නට මෛත්‍රිය වැඩිම අත්‍යවශ්‍යයි. බොහෝ සෙයින් දේවාල ගාමියමින් කරන දේව පූජාවන්ට වඩා මෛත්‍රී භාවනාව හරියට වඩනවා නම් දෙවියන් සමන් වෙත වඩිනවා. දෙවියන්ගේ උපකාර ප්‍රේභාවය ආරක්ෂාව අනුග්‍රහය ඇල්ම බැල්ම නිතර ලැබෙනවා මෛත්‍රිය වඩන්නාට. එපමණක් නෙමෙයි දෙමාපියන් දෙන්නෙකු දරුවන් රැකගන්නාක් මෙන් දෙමාපියෝ මෛත්‍රිය වඩන්නාව ආරක්ෂා කරගන්නවා. ඒ වගේම වසවිත අවියාවුද ගිනි විපත්ති වලගෙනවා. ඒ වගේම අනතුරක් වන්නේ නැහැ. එපමණක් නෙමෙයි සමාජයේ සිත වහවහාම සමාධිගත වෙනවා. අපි කවුරුත් සතුටේ හිතේ තන්පත් බවකින් ඉන්න හිත සමාධි කරගන්න මෛත්‍රී භාවනාව විශේෂ හේතුවක් වෙනවා. අනිත් කාරණේ තමයි මුහුණ ලස්සන වීම. මුහුණ පමණක් නෙමෙයි සකල ශරීරයේම ලස්සන වෙනවා, ප්‍රභාස්වර වෙනවා, පහපත් වෙනවා, ප්‍රසන්න භාවයට පැමිණෙනවා. හේතුව මේකයි. මෛත්‍රී භාවනා වඩන්ට මෛත්‍රිය කියන්නේ අදෝෂ චෛතසිකයනේ. ඒ කියන්නේ සෝබන සාධාන චෛතසික 19න් එකක් නේ අදෝෂ චෛතසිකය. මේ අදෝෂ චෛතසිකයේ තියෙන්නේ සෞම්‍ය භාවයක්. හඳ මණ්ඩලක් වාගේ සෞම්‍ය භාවයක්. ඒ සෞම්‍ය භාවයේ සහිත චෛතසික ධර්මයන් අපේ සිතේ පහළ වෙනකොට වස්තු රූපේ පිරිසිදු වෙනවා. කුර්දවස්තු රූපේ පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වීම නිසා පිරිසිදු ලේ ධාතුව සකල ශරීරයේ පැතිරෙමින් නිරෝගී රූප කලාප පද්දවනවා. සමාත රෝගාබාධ තිබුණා නම් ඒවා පවා සුව වෙනවා. ඒවා සුව වෙනවා. එපමණක් නෙමෙයි ආයුෂද වැඩි වෙනවා, වර්ණයේද වැඩි වෙනවා, සැපයේද වැඩි වෙනවා, කාය බලයේද වැඩි වෙනවා, ප්‍රඥා බලයේද වැඩි වෙනවා. යහපත් සිතින් පැතුම් මුදුන් පමුණවා ගැනීමට මෛත්‍රී සිතින් පුදුම ශක්තියක් ලැබෙනවා. මේ කවුරුදු 15කට පමණ පෙර අපි හිතවත්ම දායක මහත්මයෙක් එතුමාගේ වකුගඩුවල ගල් හැදිලා වෛද්‍යවරු නියම කළ ශල්්‍ය කර්මයකින් ඉවත් කළ යුතුයි කියලා. මෙතුමා සැබෑ බෞද්ධයෙක්. හැබැයි වයස 40 දී පමණ බෞද්ධ ආගමට පැමිණි කෙනෙක්. එතුමා හොඳින් බුද්ධ ආගම හැදෑරුවා. විනය සූත්‍ර අභිධර්ම ත්‍රිපිටකයෙන් ඉගෙන ගත්තා. සමථ විපස්සනා භාවනා කරන ඉගෙන ගත්තා. අන්‍යයන්ට උපදෙස් දෙන්න තරම් සමර්ථ වුණා. එතුමාගේ වෛද්‍ය නියමයේ අනුව ශල්්‍ය කර්මයට කලින් එතුමා සිය නිවසේ බුද්ධෝපස්ථාන කරමින් බුදු ගුණ කියවා මෛත්‍රී වලින් මෛත්‍රී සිතින් සමාතම සත්‍යය ප්‍රයා කරගත්තා.
සෝ භගවා ඉති පී අරහං අරහං වතසෝ භගවා අරහන්තං සරණං ගච්ඡාමි අරහන්තං සිරසා නමාමි අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මගේ වකුගඩුවේ ගල් දිය වේවා දිය වේවා දිය වේවා මේ විදිහට නව මහා ගුණයටම සත්‍යක්‍රියා කළා. සමාත සමා මෛත්‍රී කරගෙන ඒ සත්‍යක්‍රියා කරනකොට මොකද සිද්ධ වුනේ? දින 15කින් පමණ වෛද්‍ය පරීක්ෂණයට ගිය තැනදී එක්නේ පින්තූරයට ගල් වැටෙන්නේ ඔක්කොම දිය වෙලා. මොනතරම් පුදුමද බුදු ගුණත් එක්ක මෛත්‍රී වැඩිමෙන් ලක් අත්දැකීම. මේ වාගේ එකක් දෙකක් නෙමෙයි පුදුම ආශ්චර්ය දේවල් දකින්න ලැබෙනවා. මේ අවුරුදු 42කට 3කට පමණ පෙර අපි ලපටි වයසේදී අපි පියාණන් වහන්සේ බොහෝ මෛත්‍රී භාවනා කළා. එතුමා ආරණ්‍ය සේනාසනේ ආශ්‍රය කරමින් සතර කෝටි ශ්‍රී සමාදම් වෙමින් සෑම දවසේම ගෙදර රාත්‍රී ආහාරින් පසු පැය දෙකක් පමණ බද්ධ පරියන්කේ බැඳගෙන භාවනා කරන්නට දකිනවා. ඒ පුරුද්ද අපට ඇති වුණා. ඒ පුරුද්ද ඇතිවීම නිසා අපට පුළුවන් වුණා බුද්ධ ජයන්ති කාලයේදී නිකුත් වෙච්ච වටිනා දහම් පොත්පත් වලින් මෛත්‍රී භාවනාව හදාරන්න. කර්ණීමිත සූත්‍රයේ රාත්‍රියේ සජ්ජායනා කරන බ්‍රහ්මචාරී ආජීවස්සමක සීලයේ පිහිටලා තමාම පద్මාසනේ බැඳගෙන නිදන ඇඳේ මේ මෛත්‍රී භාවනාව කරා. මේ මෛත්‍රී භාවනාවෙන් අපට ඒ කාලේ කිසියම් ගැඹුරු තේරුමක් තිබුණේ නැහැ. නමුත් ඒ අවස්ථාව හැටියට පොතපතින් දැනගත්ත පිළිවෙලින් දස දිශාවට පාලි භාෂාවෙන් කියන වදන්තිය අනුව මෛත්‍රී වැඩුවා. විනාඩි 10ක් යන ඉස්සර වෙලා ශරීර නොදැනී යනවා. ශරීර නොදැනී ගියා පමණක් නේ අහසින් ඉන්නවා වගේ දැනෙනවා. ශරීරයේ පුදුමාකාර සනසුමක් ඒ වෙලාවේ කුළුන් ගොඩක් වාගේ බර නැති වෙනවා. එපමණක් නෙමෙයි භාගයක් තරම් ඒ කාලයේ තුල පුදුමාකාර සිතේ සනසුමක් ඇති වෙනවා. මෛත්‍රී ධ්‍යානයක් ගැන අපට කිසිම හැඟීමක් ඒ කාලේ තිබුණේ නැහැ. ඒ ගමන් නිින්දට වැටෙනවා. නියමිත වේලා දක්වා ඇඟිල්ලක්වත් අතක් පයක්වත් සෙලවෙන්නේ නැතුව සිහිනයක්වත් දකින්නේ නැතුව සමාධිගත වූ ආත්මයෙන් සැපෙන් නිඳ ගියා. මේක පුදුම දෙයක්. අවදි වෙන්නේ නෙළුම් මලක් පිළිදෙනවා වගේ බොහෝම ප්‍රභාසලෙ සිටින් බුදු ගුණයක් කියාගෙන මෛත්‍රී වචනයක් කියාගෙන අවදි වෙනවා. දවස පුරාම මේ සනසුම හිතට පැවතුණා. අපට පැවිදි වෙන්නත් හේතුව මේකමයි. ඒ විදිහේ මෛත්‍රී භාවනා මාස 6ක් පමණ ගෙන යන විට අපට තේරුණා මේ කිසිවක් නොදන්න නොදරු වයසේදී අපට මේ වාගේ අනුසස් දකින්න ලැබෙනවා නම් වනගත වෙලා පැවිදි ජීවිතයක් හෝ යෝගාවචර ජීවිතයක් ගෙවමින් මේ ගුණ පුරා ගන්නට මොනතරම් වාසනාවක්ද කියන හැඟීම යුතුවයි සසුන්ගතව පැවිදි වෙන්න පවා යොමුනේ. ඒ වාගේ මෛත්‍රී භාවනාව ලපටි කෙනෙකුට පවා අනුසස් වෙන දෙයක්. විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනාවෙන් පුදුමාකාර අත්දැකීම් ලබන්න එදිනෙදා ජීවිතයේදී පුළුවනි. ඒකනේ බුදුගුණ භාවනාව වගේම මෛත්‍රී භාවනාව සිට සංසුන් කරන භාවනාවක්. සිට ප්‍රබෝධයක් ගෙන දෙන භාවනාවක්. එනිසා මේ මෛත්‍රී භාවනාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක එක යෝගාවචරයන් සුදුසු පරිද්දෙන් දිගින්ද කෙටියෙන්ද දේශනා කළ තියෙනවා. ශ්‍රාවණ ස්වාමීන් වහන්සේට භාවනා කමතම් 7ක් උගන්වුවා. එයින් එකක් තමයි මෛත්‍රී භාවනාව. මේගිය ස්වාමීන් වහන්සේටද භාවනා කමතම් 5ක් උගන්වුවා. එයින් එකක් මෛත්‍රී භාවනාව. කන්ද පිරිතේ ඒ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ කන්දක බෝධිසත්ව කාලයේදී මහා වනමැද විසගෝර නාගයන් සර්පයන් ඉන්න මහා වනමැද තමන්ගේ ශිෂ්‍යයන් 500ක් දෙන අයට ධ්‍යාන භාවනාව වැඩුවා. ඒ කාලේ ඒ නපුරු විසගෝර සතුන්ගෙන් හිංසා නොවෙන්න පුරුදු කෙලේ කන්ද පිරිත. කන්ද පිරිත කියන්නේ මෛත්‍රී භාවනාවක්. ඒ කන්ද පිරිතේ මෛත්‍රී භාවනා බලයෙන් උන්වහන්සේලාට කිසිම සතුන්ගෙන් හිංසාවක් නැතුව වනගතව ධ්‍යාන භාවනාව වඩන්න පුළුවන් වුණා. අද වුණත් කඳ පිරිත භාවිතා කරන්නේ නම් ඒ තැනට සර්පේ සෑගුණක් දැස කරන්නේ. ඒතරම් පුදුම දෙයක් මේ කඳ පිරිතෙන් දක්වන මෛත්‍රී භාවනාව. අනිත් කාරණේ තමයි කර්ණීයමිත්‍ය සූත්‍රය. කර්ණීයමිත්‍ය සූත්‍රයේ දේශනා කළේ වනගතව භාවනා වැඩූ භික්ෂුන් වහන්සේලා 500ක් නමකට. ඒක පුදුම ආශ්චර්ය දෙයක්. ඒ කියන්නේ මේ 500ක් දෙනා වහන්සේ සසුන්ගතව පැවිදිව අවුරුදු 5ක් ධර්ම විනය ඉගෙනගෙන නිස මුක්ත වෙලා උදාසලා කමතහන් ලබාගෙන හිමවත් ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකට වැඩියා.
මහරහත් භාවයට පත් වෙන්න 3 මාසය ඇතුළතදී උනාසලාට ආත්ම විශ්වාසයක් තිබුණ අපට රහත් වෙන්න පුළුවන් 3 මාසය ඇතුළතදී ඊතරම් සීලේ පිරිසුදුයි භාවනා කමඨාන හොඳට උගෙනගෙන ගියා. උනාසලා ගම්මානිකට පිරිසුඟා වැඩිය ගෙවල් 1000ක් තියෙනවා. ඊළඟ ගම්මානිකට වැඩිය ගෙවල් 1000ක් තියෙනවා. මේ දෙගම් වැසියෝන් උන්වහන්සේලාට ආරාධනා කළා ඒ ගම් දෙකටම සමීපයේ තියෙන වනාන්තරයක කුටි සෙනසුන් හදලා දුන්නා භාවනා කරන්න. මේ ස්වාමීන් වහන්සේලා පුදුම ශ්‍රද්ධාවකින් පෑදාවල් නොනිදා භාවනා කළා. දවසක් දෙකක් තුනක් යනකොට වන දේවතාවන්ගෙන් අනුතරක් ආවා. මොකද කාරණේ මේ සිල්ලුතුන් වහන්සේලා බිම ඉන්නකොට ආහසේ විමාන දේවතාවන් ඉහළින් දෙබරුව බිමට දැස්සා. සීල තේජසේ මහිමය. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දවස් දෙක තුනකින් යයි කියලා දෙවි දේවතා බැලුවා. වඩින් නැති බව දැනගෙන රාත්‍රී කාලේ භාවනා කරන තැන්වලට ඇවිල්ලා නපුරු රූපමවා පෑවා. භයංකර රූපමවා පෑවා. භයංකර ශබ්ද ඇති කළා. ඒ වගේම මහා දුර්ගන්ධ ඇති කළා. එයින් උන්වහන්සේලාගේ හිතේ සමාධිය බිඳිලා වෙනත් රෝගාබාධ ඇති වුණා. දවස් 14ක් ඇතුළත කොහොම ගිලන් වුණා. 15 දවසේදී කොහොම උපෝසත ඉනේ කර්මයේ එක්කාසු වෙච්ච වෙලාවේ තමයි ඔවුනෝන්ට තියෙන විපත්යේ අනිත්‍යයට කියලා හිටියේ. එයින් සංඝේශ්වරයන් වහන්සේ තීරණය කළා අපට මේ සේනාසනයේ සත්‍රායන්නේ අපි ආපසු ජේතවනාරාමයට ගින් වෙන සේනාසනයක් ලබා ගනිමු කියලා උන්වහන්සේලා ආපසු වැඩියා සවැත් නුවරට. බුදුරජාණන් වහන්සේ මේ දැන මෙහුව මොකද මහණෙනි මේ වස්සාන කාලේ ආපසු ආවේ. අනේ ස්වාමීනි අපි බොහෝම රමණීය බොහෝම සික්කලු එවාගෙම හොඳ උස ගස් ඇති එවාගෙම ගලාගෙන යන සිසිල් ජලාශය ඇති වැලි තලා ඇති ගල් තලා ඇති බොහොම විවේකයට සුදුසු සේනාසනයක වස්තුසුවා අපට මේ විදි අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් වුණා ස්වාමීනි අපට වෙන සෙනසුවක් ගන්න අවසර ලැබේවා. ඒ අවස්ථාවේ සරුවක්ඥන් වහන්සේ මුළු දඹදිවතලේ නුවණින් විමසා පරීක්ෂා කළ බාලා කිව්වා මහණෙනි මේ 500ක් දෙනා වහන්සේට ජය දීමේ එතනයි ජය දීමේ එතනයි එතෙන් වඩින්න එතෙන් වැඩලා මා උපදේශයක් දෙනවා ඒ අනුව භාවනා කරන්න. එතන ආරක්ෂාවක් දෙනවා. ඒක ආරක්ෂක පිරිසක් දෙවෙනවා. එපමණක් නෙමෙයි ධ්‍යාන වැඩෙන භාවනාවක් දෙවෙනවා. එපමණක් නෙමෙයි මඟඵල නිවනටද ඒ භාවනාවෙන් යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ගාථා 10ක් ඇති කර්ණීයමෙත් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ සංඝ පිරිසට උගන්වනවා. මේ සංඝ පිරිස බොහොම ගෞරවයෙන් මේක පිළිගෙන සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කොට ආශිර්වාද ලබාගෙන හිතත් උනේ මේ කර්ණීයමෙත් සූත්‍රයේ සිටින් මෙනෙහි කරමින් ආරණ්‍ය සේනාසනෙට ඇතුල් වෙන්න මත්තෙන් 500ක් දෙනා එක හඬින් කර්ණීයමෙත් සූත්‍රයේ සජ්ජායනා කළා. මේ සූත්‍රය සජ්ජායනා කරනකොට මේ සූත්‍රයේ කියවෙන මෛත්‍රී භාවනාව පැතිරීම නිසා වන දේවතාවන් හිත මුරුදු වුණා. අර නපුරු ක්‍රියා කළ වන දේවතාව, වෘක්ෂ දේවතාව, විමාන දේවතාව මුරුදු භාවයට පත් වෙලා කොහොම බිමට මිනිස් වේතෙන් ආවා. ඇවිල්ලා පෙරමඟ පෙර ගමන් කළ ස්වාමීන් වහන්සේලාගේ අතේ තියෙන සිවුරුද පිරිකර දොක්කම පිළි අරගෙන කුටි සෙනසුන් වෙත අදන් කරවා ගියා. මලු පෙත්මන් හැමෙන්දා සම්පෙරහා දුන්න හා දෝවණේ කළ අතුන් පනවා වඩා හිඳෙව්වා. ගම්වාසියන්ට මේ ප්‍රවෘත්තිය දැනුම් දීලා සිව්පසේ ලැබෙන සැලසුවා. මුළු වනාන්තරයේ නපුරු ගෝසා කරන සත්වයන්ද සාක්ෂීන් ඉවත් කර දැම්මා. නපුරු දුර්දාන් සමනුෂ්‍යයන් ඉවත් කර දැම්මා. මුළු මහත් වනාන්තරය උන්වහන්සේලාට වායු සමීකරණය කළ කාමරයක් වාගේ බොහෝම සංසුම්බාට පැමිණෙනවා මේ වන දේවතාවෝ. ප්‍රෑදාවල් උපස්ථාන කළ පුදුමයි නේද මෛත්‍රී තියෙන හාස්කම. ස්වාමීන් වහන්සේලා දැන් සෑම ඉරියව්වකම කර්ණීයමෙත් සූත්‍රයට අනුව මෛත්‍රිය වැඩුවා. කර්ණීයමෙත් සූත්‍රය අනුව මෛත්‍රිය වඩද්දී උන්වහන්සේලාගේ සිතේ මෛත්‍රී ධ්‍යාන 3ක් දෙකින් පහළ වුණා. මෛත්‍රී ධ්‍යාන සාධක කරගෙන හැරුණ විදර්ශනාවට. විදර්ශනාවට හැරී සිටිද්දී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට මේක පෙනුණා. ඒ සරුවක්යන් වහන්සේ දෝණම් මහා විහාරයේ සිටගෙනම බුදු රත්මාලාවක් මේ 500ක් දෙනාට වෙන වෙනම තේන් ඉදිරියට පෙනෙන්න සලස්සලා ගාථාවකින් ධර්ම දේශනා කළා. කුම්භූපමං කායමිමං විදිත්වා නග රූපමං චිත්ත මිදං සපෙත්වා
යෝධේත මාරං පඤ්ඤා යුදේන ජිතං චරක්ඛේ අනිවේසනෝ සියා. මේ ශරීරයේ දිදෙන කලයක් නැති බඳුනක් වාගේ සිතන්ද මේ සිත සකල අයිස්වාරයෙන් පෙරෙන නගරයක් මෙන් රැකගන්න. එවාගෙම විපස්සනාවට හැරි ලබාගත් කරුණ විපස්සනා ඥානය නොබිඳ හිරිලා නොගෙන එයින් යුක්තව ක්ලේශ මායාවට පහර දෙන්න යුද්ධ කරන්න ලබා ගන්න ජය ආරක්ෂා කරගන්න මේ විදිහට විදර්ශනා සම්ප්‍රයුක්ත අනුශාසනාත්මක ගාථා වැහෙනකොට මේ මෛත්‍රී ධ්‍යානෙන් සමාධිගත වූ ස්වාමින් වහන්සේලා 500ක් දෙනා එකම තත්පරයට සෞඛලස්නසා මහා රහත් භාවයට පත් වුණා. ආචාර්යයන් නේද සරුවක්ඥන් වහන්සේගේ උපදේශය. මේ කරණීයමෙත් සූත්‍රයෙන් දැක්වෙන විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව. ඒ සම්බන්ධව මෛත්‍රී වදන්තියක් මම ඉදිරියට කියලා දෙනවා. ඒකම පටිසම්භිදා මග්ගපාළිය සරුවක්ඥන් වහන්සේ වදාළ මෛත්‍රී භාවනාව විස්තර කරමින් ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ බොහෝම විචිතර භාවනාවක් උගන්වලා තියෙනවා. පටිසම්භිදා මග්ගපාළියේ මිත්‍යා කතාවේ. ඒකෝට පටිසම්භිදා මග්ගපාළියේ තියෙන පිළිවෙතම අපට ඉතාමත්ම උසස් ත්‍රිපිටක අර්ථ කතාවක් හැටියට හැඳින්වෙන විසුද්ධි මාර්ගයට ඇතුළත් වෙලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ දැක්වෙන පටිසම්භිදා මග්ගපාළියේ තියෙන මිත්‍යා කතාවයි. ඒ වගේම අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙන් බ්‍රහ්ම විහාර විභංගෙහි ඇත්තා වූ පිළිවෙතද මෙත සම්බන්ධයි. කොටින්ම තුන් පිටකෙතම තියෙන මෛත්‍රී භාවනා සියල්ල සම්පින්දනය කරලායි විසුද්ධි මාර්ගයට මේ මෛත්‍රී භාවනාව ඇතුළත් වෙලා තිබෙන්නේ. මේ විසුද්ධි මාර්ගයේ පටිසම්භිදා මාර්ග පාළියේ දක්ෂින භාවනා මාර්ගය බොහොම විචිතුරුයි. ඒ කියන්නේ මේ මෛත්‍රී භාවනාව වැඩිීමේදී සමාත මෛත්‍රිය කරගෙන සම්භාවනයේ හිතවතුකට මෛත්‍රිය වඩලා මධ්‍යස්ථයන්ට වඩලා ඊළඟට අහිතවන්තයන්ට මෛත්‍රිය වඩලා ඊට පස්සේ සීමා සම්බේධය කියලා සමාය හිතවතාය මඳහතාය අහිතවතාය කියන සීමාවක් නැතුව සෑම දිනාටම සම සාධාරණව මෛත්‍රිය වඩන්න සමර්ථ වුණාට පස්සේ භූමි වශයෙන් සමායින්න විහාරය තමන් ජීවත් වෙන ගම්මානය දකුණ බටහිර උතුර නැගෙනහිර අනුදිශාව දකුණු අනුදිශාව බටහිර අනුදිශාව උතුරු අනුදිශාව යට දිශාව සහ උඩ දිශාව මේ දස දිශාවට මෛත්‍රී විස්පාරණය කරනවා පතුරවනවා. ඒකෝට මේ මෛත්‍රී වැඩිවීමට සත්ව කොට්ටාස පද 12කට වෙන් කරගෙන තියෙනවා. සත්ව කොට්ටාස පද 12කට වෙන් කරගෙන එක එක සත්ව කොට්ටාසයකට මෛත්‍රී වචන 4 බැගින් ගන්නවා. එසේ 4 බැගින් ගැනීම නිසා ඒ දස දිශාවට වඩන මෛත්‍රිය බොහෝම විස්තරාත්මක මෛත්‍රියක් වෙනවා. දස දිශාව පමණක් ගත්තොත් මේ මෛත්‍රී ප්‍රථම ධ්‍යාන ලබන්න පුළුවන් 480ක් ලබන්න පුළුවන්. ඒ වගේම ද්විතිය ධ්‍යාන 480ක්, තෘතිය ධ්‍යාන 480ක්. හැබැයි අනුමෝදිසෝ පරමේ කියලා දිශා වශයෙන් නොගෙන සත්ව කොට්ටාස 12ට පමණක් මෛත්‍රිය වැඩිවීමෙන් ප්‍රථම ධ්‍යාන 48ක්, ද්විතිය ධ්‍යාන 48ක්, තෘතිය ධ්‍යාන 48ක් කියලා මේ දෙන්න ලබන්න පුළුවන්. දිසා ප්‍රථම ධ්‍යාන සියල්ලම ඕදිසෝ අනෝදිසෝ කියන දෙපිළිවෙලෙම වැඩුවොත් ප්‍රථම ධ්‍යාන 528ක් ලැබෙනවා. ද්විතිය ධ්‍යාන 528ක්, තෘතිය ධ්‍යාන 528ක්. ඒ පිළිවෙල මම කියලා දෙන්නම්. විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනා වඩන්නේ ධ්‍යාන වඩන්න ප්‍රථමයෙන් සමාසයි. සමාත මෛත්‍රී වඩන්නට ඕනේ. සමාත මෛත්‍රී වැඩිමින් කවදාකවත් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. සමාත වඩන්නේ ශාක්ති පිණිසයි. මා මෙන් අන් අයද කියලා කියන දෝන නිසායි සමාත මෛත්‍රී වඩන්නේ. සමාගේ දෙපතුලේ පටන් ඉස දක්වා ශරීරය මොනම හේතුවකින්වත් සමා දීරාටපත් උනත් හිතේ තරහ ව්‍යාපාදයක් පටික සංඥාවක් පහළ නොකර ගන්න හැටියට සමාහිතේ මෛත්‍රී පිහිටුවා ගන්න ඕනේ. සමන්ත කෙනෙක් ගැහුවත් දැන්නත් වරදක් කළත් අලාභයක් කළත් අයසක් කළත් නින්දාවක් කළත් දුක් කරදරයක් දුන්නත් කොයි ලෙසකින්වත් හිතෙන්නේ නැති තරමට සමාධියේ මෛත්‍රී පිහිටුවා ගන්නවා. එසේ පිහිටුවාගෙන ඊළඟට සමාධිතාම හිතයිසි. ඒ කියන්නේ සමාගයේ දෙමව්පියන් ජීවත් වෙන්න නම් දෙමව්පියන් ආචාර්ය උපාධ්‍යාය වෙනුතුමන් කල්යාණ මිත්‍රයන් ගුරුතුමන් මේ වාගේ සම්භාවනීය ගරු කටයුතු සමාත හදවතින් මෙත් කළ සත්පුරුෂයෙක් ඉස්සරහට හිතා ගන්නවා. සමා ඉදිරියෙන් බමයක් තරම් දුරින් එතුමා ඉන්නවා හැටියට බලාගෙන
එතුමාගේ මුහුණ දෙස පිටින් අරමුණු කරගෙන එතුමාට මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය වැඩිීමේදී එක් වචනයක් අරගෙන බොහෝ වේලාවක් වඩන්නට ඕනේ. එසේ වැඩිීමේදී සමාහිතේ අර නීවරණ යටපත් වෙලා සමාධිගත වෙන්නේ. ඉතින් ඒ එක්කිනා අරමුණු කරගෙන මෛත්‍රී ධ්‍යාන 12 බැගින් වඩන්න පුළුවන්. හැබැයි මේක මේ ධ්‍යාන කිව්වම සමහර කෙනෙක් භය වෙන්න පුළුවන් අපිට කොහෙද ධ්‍යාන කියලා. එහෙම හිතන් දෙපා. මේක කිසි බෞද්ධයන්ට ලබන්න පුළුවන් දෙයක් බවයි මගේ හැඟීම. එනිසා අපි හිතන්නේ තෝරන අපිට වඩන්න බැරි කමතහනක් නෑ. ලබන්න බැරි ප්‍රතිඵලයක්ද නෑ. එනිසා අපි මේ ගැන වඩාත්ම උනන්දු වෙන්න ඕනේ. ඊළඟට සමාජ හිතවන්තයා වැනි තවත් 10 දෙනෙක් විතර ගන්නවා වෙනම. ඊළඟට මධ්‍යස්ථකෙනි සමාජ හිතවත්කමකුත් නැහැ අහිතවත්කමකුත් නැහැ. එවැනි එක්කෙනෙක් කාර්යගෙන ධ්‍යාන වඩනවා. ඒ වගේ 10 දෙනෙක් ගන්න. තවත් සමාජ අහිතවන්ත කෙනෙක් ඉන්නවා නම් පමණක් ඒ සතුරු පුජ්‍යලෙක් දිශාට අරගෙන ඔහුටත් මෛත්‍රිය වඩනවා. මේ විදිහට සමාජ හිතවතාය මඳහතාය අහිතවතාය කියන කොටස් 4ට හොඳට වැඩියන් පස්සේ තමයි මෛත්‍රිය ඈතට අතර විහිදුවන්නේ. ඉතිපන්දම් එළියක් දැල්ලුවාම ඒකම යදුන් ගණන් ඈතට ඉඳලා වැටෙන්නේ නැහනේ. ඒ වාගේ මේ ස්වල්ප භාවනා මාත්‍රයකින් ඈතට විහිදුවන්න බෑ. සමහරු මෛත්‍රී භාවනා කරන එක වලටම දස දිශාවට විහිදුවනවා. සාර්ථක නැහැ. ඒකේ සත්‍යේකම දුර්වලයි. මෛත්‍රී විස්පාරණය කරන්න නම් සමාධියේ හිතේ මෛත්‍රී ධ්‍යාන බලය සමාධියේ ශක්තිමත් වෙන්න ඕනේ. එතකොටයි ඈතට විහිදුවන්න පුළුවන්. ඒ කියන්නේ ඉතිපන්දම් 1000ක තරම් විශාල එළියක් දැල්ලුවොත් බොහොම ඈතට ආලෝක විහිදෙනානේ. බොහොම ඈතට ආලෝකෙට එන්න පුළුවන්. ඒ වගේම සඳ මණ්ඩලක් වාගේ ඉරු මණ්ඩලක් වාගේ සමාජයේ සිටේ මෛත්‍රිය ආලෝකයේ මෛත්‍රී ශක්තිය දරාගත්ත නම් බොහොම ඈතට දසදහසක් වල නෙමෙයි අනන්ත සත්වයට වඩන්න පුළුවන්. මෙන්න මේ මට්ටමට තමයි මෛත්‍රී ධ්‍යානය පුරුදු කරන්නට ඕන කරන්නේ. ඊටවට අපි සලක බලමු මෛත්‍රී භාවනා වැඩිීමේදී පිළිවෙත. අහං අවීරෝ හෝමි අබ්බ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියත්තානං පරිහරාමි මේ පාළි පාඨය. මේක තමන් සමාත කියා ගන්නකොට මම වෛර නොවෙමි කීපවරක් සමාත කියා ගන්න. මම තරහ නොවෙමි කීපවරක් කියා ගන්න. මම නිදුක් නිරෝගී වෙමි බොහෝ වාරයක් කියා ගන්න. මම සුවපත් වෙමි සමාත මේ දෙයට පද 4කින් මෛත්‍රිය කරගන්න. මෙතන වෙම්වා කියනට වඩා තමා ඒ ගුණේ සිහිත ඇති බවයි මෙතන කියවෙන්නේ. මම වෛර නැහැ. මේ වෙලාවේ මම වෛර නැහැ. ඒකයි වෛර නොවෙමි. ඒ වගේ ඊළඟට තමා අපි හිතමු තමන්ගේ ආචාර්යයන් වහන්සේ තමන් ඉස්සරහා හිතාගෙන මාමෙන් මාගේ ආචාර්යයන් වහන්සේ වෛර නොවේවා මෙන්න දහස් වාරාරි කියලා ඒ වචෙන් හිතේ සමාධියක් උපදව ගන්න පුළුවන්. ඊළඟට තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා මේ විදිහට එක සියවර දහස් වාරාරි කියව ඉන්නකොට හිත සමාධි වෙනවා. වචනෙන් වචනයට මාරු වෙන්න ගියොත් ඉක්මනට සමාධි වෙන්නේ නැහැ. හිතේ සංප්‍රදාය වෙන්නේ වචනේ තේරියොස්සේ හිත දුවනවා. එනිසා මෙන්න මේ පිළිවෙලට මෛත්‍රී ධ්‍යාන වැඩිම අපට පුළුවන්කම ඇති කරගන්න ඕනේ. විශේෂයෙන්ම මේක මුලින් වාරයකදී ප්‍රකාශ කළා බුරුම රට මොළමියෙන් ආරණ්‍ය සේනාසන වාසී අග්ගමහා කම්මඨානාචාර්ය පාවුසයාදෝ නාහිමිපාණන් වහන්සේ උගන්වපු මෛත්‍රී භාවනාවක් ගැන. ඒ කියන්නේ ආනාපාන සතියෙන් ධ්‍යාන ලබාගත් යෝගාවචරයේකෝ දක්ෂින් සාකාර ධ්‍යාන ලබාගෙන ඉන් අනතුරු ඕදාත කසනෙන් ධ්‍යාන උපදවාගෙන මෛත්‍රියට හැරෙනවා. සමාත මෙත්තුරගෙන ආචාර්යයන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයෙකු අරමුණු කොට නිමෙත් වඩනවා. ඒ වගේ 10 දිනක් පමණ ගන්නවා. නදහත් 10 දිනක් විතර ගන්නවා. වෛරී කෙනෙක් අරගෙන ඊට පස්සේ 10 දිනක් විතර ගන්නවා. මේ සීමා සම්බේධි කරලා සමායින්න විහාරයේ සීල සත්‍යෝ සමායින්න ගමේ සීල සත්‍යෝ සමායින්න නගරේ සීල සත්‍යෝ ඔහොම සත්ව කොටාස 12ක් වෙන් කරගෙන මුළු සක්වල දක්වා මෛත්‍රිය ඈතට විහිදුවනවා. ඒ එක වාරයක් පාසා ප්‍රථම ධ්‍යාන 4ක්, ද්විතිය ධ්‍යාන 4ක්, තෘතිය ධ්‍යාන 4ක් බැගින් ලබනවා. ඊට පස්සේ දස දිශාවට වඩනවා. හැබැයි මේක අපි වැදගත් කාරණයක් මතක් කළ යුතු තියෙනවා. තමන් ඉන්න තැන ඉඳලා හරහට යවනවා නම් හිත පැතිරෙන්නේ. තමා ඉන්න තැනලා සිටේ ශක්තිය ඉහළට ගන්න ඕනේ.
දෙව්ලොව බඹලොව අකනිතා බඹලොව බවාගේ දක්වා හිත ඉහළට ගන්නට ඕන. ඉහළට අරගෙන වර්ෂාවක් වයින්න වගේ මේ විදිහට තුන් ලෝකයටම මෛත්‍රිය විහිදුවන්නට ඕන. මේක වඩන පුජ්‍යලයන්ට පුදුමාකාර ආධ්‍යාත්මික සැනසීමක් ඉඳගන්න පුළුවන්. නිසා මෙන්න මේ නිසා මේ මෛත්‍රී භාවනාවේ විස්පාරණය කරන ආකාරය අපි වඩා පැහැදිලි කරගන්න බලමු. අනිත් කාරණේ තමයි එදිනෙදා ජීවිතයේ මේ මෛත්‍රී භාවනාව තුළින් ලබා ගන්න පුළුවන් ශක්තිය. අපේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමනය කළා නේද? මේ කොහොමද දමනය කළේ? තුන් ලෝකයට විහිදුවන මෛත්‍රී චිත්ත තරංග ධාරාව අඟුලිමාලගේ හදවතට යොමු කළා උන්වහන්සේ තුන් යොදුන් මඟ ගමන් කළේ. අන්තිමේ අඟුලිමාල මොනතරම් දමනය වුණාද? සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කළ පැවිදිත් වුණානේ. භාවනාවට ගත්තේත් මෛත්‍රී භාවනාවනේ. ඒ ජීවිතේම නික්ලේශ රහත් කෙනෙක් බාටපත් වුණා නේද? මෛත්‍රී බලය මොනතරම් පුදුමද? උන්වහන්සේ ආලවක යක්ෂ දමනය කළේ කොහොමද? උන්වහන්සේ තුන් ලෝකයට වියදුණු මෛත්‍රී චිත්ත තරංග ධාරාව එකම ආලෝක යක්ෂයාට හදවතට යොමු කළා. එයින් ඔහු දමනය වුණා, සෝවාන් ඵලයටපත් වුණා. මේ වාගේ දෙවියන්ද, මිනිසයන්ද, අමනුෂ්‍යයන්ද, තිරිසංගත සතුන්ද, යක්ෂයන්ද, ආශ්‍රතයන්ද, එවාගෙම මහා දුෂ්ටිගතික බ්‍රාහ්මණයන්ද, පරිබ්‍රාජකයන් දුන්වහන්සේ දමනය කළ වාර අනන්තයි. ඒ හැම දෙනාටම හදවතින් උන්වහන්සේ මෛත්‍රී චිත්ත විස්පාරය යවලයි ඒ විදිහට සකස් වුණේ. අපි නිදසුනක් වශයෙන් ගන්නමු. අපි ගමන කරනවා බස් එකක, නැත්නම් දුම්රියක, නැත්නම් වාහනයක. මේ අනුවට අපට පුළුවන් නේද මේ මෛත්‍රී සිතින් ඒ පුජ්‍යලයන්ගේ සිතට සමාගයේ සිත තරංග යවන්නේ. වාහනේ යන රේදුරුතුමා හිතාගෙන මේ රේදුරුතුමා වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා, සිහිනුවණින් ගිය පදවාවා, කරුණාවෙන් ඉවසීමෙන් සිවසිය පදවාවා. මේ විදිහට උහුතු මෛත්‍රී කරනවා. ඒ වගේම ඒ වාහනේ තවත් වෙනවා නම් මගේ පිටිස එයාට මෛත්‍රී කරනවා. මේ වාහනේ අයිතිකාරයන්ට මෛත්‍රී කරනවා. මේ වාහනේ යන පාරේ ඉදිරියෙන් එන නැත්නම් මෛත්‍රී කරනවා. පස්සෙන් එන නැත්නම් මෛත්‍රී කරනවා. පාරේ දෙපැත්තේ නිවෙස්තුලින් නැත්නම් මෛත්‍රී කරනවා. එහෙම සිටින් මේ ගමන මෛත්‍රී ගමනක් වෙනවා නේද? වතුර නානක විට, ආහාර ගන්න විට, ගමනක් යන විට, කවර හරි රාජකාරියක් කරන විට ඒ ක්‍රියාවට ආදාළ හැටියට පුද්ගලයන් වෙත මෛත්‍රී පතුරවමින් දවස ගෙවන්න පුළුවන්. එදිනෙදා මොනතරම් සැනසෙල්ලක්ද? සමාද රෝග නිවාරණය කරගන්න මේක හේතු වෙනවා. මේ මෛත්‍රී භාවනාව තුළින් පිළිකා රෝග සුව කරගෙන තියෙනවා. ඒ වගේම අර මුලින් සඳහන් කළා වගේ තවත් රෝගාබාධ සුව කරගන්න මේ ශක්තිය ලැබෙනවා. ඒ වගේම මේ මෛත්‍රී භාවනාව නිතර වැඩිමින් අර 11 මහා ආනිසංස පමණක් නෙමෙයි කුඩා අනු කුඩා ආනිසංස කිය දහස් ගාණක් අපට ලබන්න පුළුවන්. මෙන්න මේක නිසා මේ මෛත්‍රී භාවනාව ගැන අපි වඩාත්ම අවධානය යොදන්නට ඕනේ. හැබැයි තමාට සතුරුයේ මිතුරුයේ කියලා කිසිම බෙහෙදයක් නැතුව මේ වඩන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. බෞද්ධයන් වශයෙන් බෞද්ධයන්ට පමණක් නෙමෙයි බෞද්ධ අවබෝධ සිංහල අසිංහල හැම දෙනාටම මේක හැටියට මෛත්‍රිය වැඩනවා නම් ඕන්ට ඒම් පුදුමාකාර සනසමක් ඉඳ ගන්න පුළුවන්. අපේ සරුවක්ඥන් වහන්සේට තිබුණේ නැහැනේ පුද්ගල ભેදයක්, ආගම් ભેදයක් තිබුණේ නැහැනේ. හැම දෙනාටම සමසිත සම මෛත්‍රිය පැවැත්වුවානේ. මෙන්න මේක නිසා සරුවක්ඥන් වහන්සේගේ ශ්‍රාවකයන් ශිෂ්‍යයන් හැටියට අපි හැම දෙනාම සමසිත පවත්වන්ත මෛත්‍රී භාවනා පුරුදු කරගන්නට ඕනේ. මා මුලින් ප්‍රතිඥාවක් දුන්නානේ කරණීයමිත සූත්‍රයට අනුව මෛත්‍රී භාවනාවක් මම කියලා දෙන්නම් කියලා. ඒ සම්බන්ධව මෙන්න මේ ප්‍රතිවගන්තයක් මම ඉදිරිපත් කරනවා. මේක හැම දිනාටම ප්‍රයෝජනවත් වේවි. ඒක ඒ අනුව තම තමාගේ වචනින් සමාත ගැළපෙන බසින් ඒ වගේ වගන්ති හදාගෙන හරි නිතර භාව ශාස්ත්‍රයේ වැදගත් වෙනවා. කරණීයමිත සූත්‍රයේ තියෙන සප්ත කොටස 20ක්. ඒ සප්ත කොටස 20ට මෛත්‍රී වචන 3ක් දකින් වෙනවා. ඒතකොට එතන තියෙනවා 60ක්. ලැබෙද 60ක් තියෙනවා. ඒවා තවත් දුරට හතර වගන ගනිමින් අර මුලින් සඳහන් කළා වගේ මෛත්‍රී චේතෝ විමුක්ති 528ක් වුණත් උපදවා ගන්න පුළුවනි. ඒක මේ විදිහට අපි භාවිතා කරනවා. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිණිස මම පිළිවෙත් පිරීමෙහි සමතෙක් වන්නෙමි. මම කායික සුවයෙන් සුවපත් වෙම්වා බිය වූ දුරු නැත්ෙක් වෙම්වා සුවපත් වූ සිතෙක් වෙම්වා මාමින් මාගේ හිතවත් වූද මඳහත් වූද අහිතවත් වූද සියලු සත්වයෝ
කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා කෙලෙස් ඇති සත්වයෝද නිකලෙස් ආර්යයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා දික් වූ ශරීර ඇති සියලු සත්වයෝද කෙටි ශරීර ඇති සියලු සත්වයෝද දිගින් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා මහත් ශරීර ඇති සියලු සත්වයෝද ඊතා කුඩා ශරීර ඇති සියලු සත්වයෝද ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා වතකුරු ශරීර ඇති සියලු සත්වයෝද ඊතා සියුම් ශරීර ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා දුටු සත්වයෝද නුදුටු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා ළඟ වෙසෙන සත්වයෝද දුර වෙසෙන සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා ඉපදුණු සත්වයෝද උපදින සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා උඩ ඉන්න සත්වයෝද යට ඉන්න සත්වයෝද සරස ඉන්න සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා කිසිවෙකුට වෛර නොකරේවා පරිගැනීම් නොකරේවා වංචා නොකරේවා රැවටීම් නොකරේවා කිසිවෙකුට කිසි තැනකදී නින්දා නොකරේවා අවමන් නොකරේවා හෙලා දැකීම් නොකරේවා කිසිවෙකුට කිසි තැනකදී කිසි අයුරකින් දුකක් පීඩාවක් කැමති නොවේවා සීල සත්‍යෝ සීල දෙනාගේ සැපයට කැමති වේවා යකින් අවීචේ පතන්ද උඩින් භවග්‍රේ දක්වාද සරකින් අනන්ත පරිමාණ ලෝක ධාතු වල තාවුද සීල සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය උවදුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා අප්‍රමාණ වූ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා එකම දරුවෙකු ඇති ගුණවත් මව්පියන් දෙකල තම දිවිනසකා එම දරුවාගේ දියුණුව ආරක්ෂාව කැමැති වන්නාසේ සියලු සත්වයෝ සියලු සතුන් වෙත අසීමිත මෛත්‍රිය පවත්වත්වා උදයාට සරස දස දිසාවෙහි සියලු සත්වයෝ සියලු සතුන් වෙත අතිශයින් සාන්ත වූ මෙත්සිත වඩත්වා ඉඳින හිතින නිදන ඇවිදින සෑම ඉරියව්වෙහිදීම මෛත්‍රී බ්‍රහ්ම විහරණයෙන් යුක්ත වෙත්වා සිව් පිරිසුදු සීලයෙන් සුවඳවත් උතුම් ඥානාලෝකයෙන් ආලෝකමත් සෑමදේ කෙරෙහි තෘෂ්ණාව නොකොට සමකල්ලිම සීල සමාධි ප්‍රඥා ගුණ විහිදුවමින් චිත්ත විසුද්ධියේ ප්‍රඥාන දර්ශන විසුද්ධිය දක්වා උතුම් විසුද්ධි මාර්ගයේ ගමන් කොට ජාත්‍යාදී සංසාර දුකින් අත මිදී අජරාමර ශාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව ලබත්වා. මේ විදිහට කරණීය මෙත්ත සූත්‍රය ආශ්‍රයෙන් අපට භාවනා වදන්ති හදාගන්න පුළුවන්. සැබවින් පාළියෙන් කියන මේ දේශනාවන් තමාගේ යටේන දකින් නිතර භාවිතා කිරීමෙදිම ඒ සැබෑම ඥාන සම්ප්‍රයුක්තව ප්‍රතිපත්තියක් බවට පැමිණෙනවා. නිසා මේ කරණීය මෙත්ත සූත්‍රයේ දවසට 21 වරක් හරි යම් කෙනෙක් භාවිතා කරලා යමක් හිතනවා නම් ඒ දේ පවයි සිද්ධ කරගන්න මේ පුදුම බලයක් තියෙනවා. නිසා අපි
සියලුම බෞද්ධයන් වෙත කරුණාවෙන් ආරාධනා කරනවා උදේ අවදි වෙනකොටම අදිස්ථාන කරගන්න අද දාසම මෛත්‍රී භාවනාවෙන් ගත කරනවා. අද මේ දාස පුරාම සෑම ඉරියව්වකම මෛත්‍රී සිත පාවිච්චි කරනවා කියලා හැම විටම මෛත්‍රී අදිස්ථාන කරගෙන කටයුතු කිරීමේදී දාසින් පිටින්ම ආරක්ෂිත දවසක් බවට වාසනාවන්ත දවසක් බවට පැමිණෙනවා. ඒසා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් මේ මෛත්‍රියේ පාරමිතාවකින් පුරලා ඒ උත්තරීතර අභිමතාත්‍යම් මුදුන් පමුණවා ගන්නට යෙදුණා. නිසා දැන් අද මේ අවස්ථාවේදී ඉදිරිපත් කළ භාවනා කර්මස්ථාන පිළිබඳව ධර්ම විනය දරවෝද භාවනා කමතම් කියා දෙන ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් සම්මුඛ වෙමින් මේ සම්බන්ධ වැඩි අවබෝධයක් ලබාගෙන මේ භාවනාවෙන් නිසිඵල නෙලා ගැනීමට උත්සාහවන්ත වෙත්වා කියා මම මෛත්‍රියෙන් ආරාධනා කරනවා. මෙතෙකින් සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මය අපටත් බුදු පසේ බුදුමහරහතන් වහන්සේලාට මෙන් දාන පාරමිතා, සීල පාරමිතා, දස පාරමිතාවන්ගෙන් අගතන්පත් වෙමින් මෙලව ආයු වර්ණ සප බල ප්‍රඥා විනිමින් දෙලව ජයගෙන කෙලවර බුදු පසේ බුදුමහරහතුන් වහන්සේ ආબોධ කුතු අදාළේ අජරාමර ශාන්ත ලෝකෝත්තර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් මා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්වූ කුසලානිසංස බලෙන් සෑම දිනකට සාන්ත අමාමහ නිවන් සුවක් වේවා. අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නාවියනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ පැවැත් වූ ධර්ම දේශනාවටයි ඔබ ඒ සවන් දුන්නේ.